Hello, what's up boys and girls? So how are you? ඔයගොල්ලෝගේ මිනු අවිලින් ඔයගොල්ලෝ ගාවත් අලුත් සුපිරිම වීඩියෝක් අරගෙන තින්නේ මේ ගොඩක් කාලයකට පස්සේ තමයි ආවේ. හරිද? දැන් බයින්න එපා. හරි මේ අතම පොඩි අකරට ටැබ් එකට මුණ දුන්නානේ. ඒක හියාගන්න බෑ. හරිද? අතන මේක දැන් මම තව YouTube channel එක ඩිරෙක්ටර් කෙනෙක්. හරිද? ඉතින් ඒ ඩිරෙක්ටිං පාර්ට් එක කරන්න ඕන නිසා තමයි ඇත්තටම ඒකට කාර්යභාරය වෙච්ච නිසා තමයි ඇත්තටම ඉන්න බැරි වුණේ. ඉතින් පොඩි පම්පෝරියක් ගේ වැඩ මේ ගණන් ගන්න එපා. හරිද? ඉතින් මං හිතනවා අද ඉතින් මට වැඩි කතා කරන්න දෙයක් නැති වෙයි කියලා. ඔයගොල්ලෝ කියලා තිබ්බෙදි බැරි බෝරින් කියලා මේ ඉන්ට්‍රෝ දාලා ඒ නිසා මම කෙලින්ම වැඩියෝ පටන් ගමු. එකක් කියන්න තියෙන ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙහා තියෙන Facebook group එක ගිහිල්ලා මොකද කරන්න join වෙන්න. ඒකම අතල්ලක් ගන්න. තව ඉතින් කියන්න තියෙන ඉතින් වීඩියෝ එක කැමතිනම් like එකක් දාලා comment එකක් දාලා subscribe කරලා bell එක press කරගෙන එහෙනම් let's cook our freaking video. Gabada sa 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 gabada bada bada. මට ඉතින් මේක ගැන කියන්න දෙයක් නෑ. අපි වැඩි කතා කරන්න ඕනේ ඒව ගැන. අපි යන් උඹ බබා මට කොකා පෙන්නපු පිටමින් නැති හන්දා දොස්තරයා මට පෙන්න තාපිය කොල කියලා අප පාතෙන් මට කිව්වා ගෙදරට ගිය වෙලේ අපේ අම්මා තඩි බෑවා එළියට මම බැහැලා ගෙහිවත්තේ කොල කැඩුවා කපනව කංකුම් හදනව මැල්ලුම් කොල කන්නයි හිතේ මුරුම් ගැනෙහිති අතුරු මුරුංගා කම්බන වාලිපේ කපනව කංකුම් හදනව මැල්ලුම් කොල කන්නයි හිතේ කොටු කොල කන්නා පතුරට මන්ටා නෑ පොල් කිරි නෑ පොල් ක්‍රී. හරිද? What? අද ඒ සුපිරියනේ ඇත්තටම මාර එඩිටර්ස් ඉන්නවා මේ ලංකාවේ. සුපිරියෝ ගාලි නෑ පට්ට කියන්න වචන නෑ වචන. අපේ ෆිල්ම් එකේ මේ ඉන්ට්‍රෝ එක බලන්න මොකද්ද දෙන්නේ කියලා. පොඩි දඩද බීලා ඔය තියෙනවා මේ අපි මේ වීඩියෝ කරලා ඩිරෙක්ට් කරපු මේ YouTube channel එක. ඉතින් ගිහිල්ලා බලන්න. ඇත්තටම හොඳ අලුත් වැඩක් කරා. ඉතින් මම හිතනවා හොඳයි තියෙන්නේ. යම් ඊළඟට Justin Bieber 贾斯汀比伯 I know you love me. Aduh, kau tuh bang අදන්නේ මම දැක්කොත් බම්බන මරහිය කොම්බලව අයියෝ. දැන් බුරි සීසන් ඉවරයි. දැන් එන්න යක්කුන්ගේ වාරේ. අඩු ඉතින් ඇත්තටම කිව්වොත් ඉතින් අවුරුද්දට සුබ පතන්න බැරුණා. හරිද? එහෙම තමයි. හරිද? පොඩ්ඩක් දන්නේ නැද්ද ඉතින් මේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් දන්නේ නැද්ද ඉතින් මේ
වැරද්ද ඉතින් ඔයගොල්ලෝ සුබ පතන්න බැරුණා හරිද ගණන් ගන්න එපා හරිද බලමු වෙසක් එකට පොඩි වැඩක් කරන්න බලමු ඉතින් මට අප්‍රේල් එකේ තිබ්බත් දෙනවයි කියලා කිව්වා ඉතින් කොහෙද ඉන්න හිතනවා ඔයගොල්ලෝ බලන්නත් ඇති කියනවා හිතනවා ඉතින් වෙසක් එකට පොඩි වෙනසක් කරන්න බලමු මේ channel එකෙන් අත්තට මේ channel එකෙන් මොකක් හරි වෙනසක් කරන්න බලමු හරිද වෙසක් එකට යන් ඊළඟ Tecnologia! ටෙක්නොලෝජියා ගියපු දුරක් ඇත්තටම කිව්වොත් ටෙක්නොලෝජියා ගැන ඇත්තටම කතා කරන්න ඕන අරබි රටකින් තමයි ඔබ පටන් ගත්තනේ ටෙක්නොලෝජියා ගියපු දුරක් ඒකනේ ටස් සීරි වෙනවා පුදුමයි නේද? මම කෙල්ලෝ Mama. Kello. L'œil d'un serpent détecte uniquement le mouvement. Si ce petit reste parfaitement immobile, il parviendra peut-être à tromper l'ennemi. අල්ලගත්තනේ කියන්නේ මං හිතුවේ අල්ලගන්න තියෙන්නේ මං හිතුවේ මේ පැනලා යයි කියලා එල්ලට පාඩුයි ඇත්තට මම ඒ ගැන දුන්න මේක තමයි චි ලහන් ගුණේ මේමයි කෙල්ලින් නටනකොට ඇත්තටම ලස්සනයි ඒවා ඇත්තටම මට කියන්න තේරෙන්නේ නැහැ ලොබෙරේ දෙන්නේ ඒවා හිතන්නවත් එපා ලොබෙරේ දෙන්නේ ලෙක්ක නෝ කෙල්ලෝ පෙරේ දෙන්නම කෙල්ලෙක් ඉන්න බෑ එහෙම නැහැ හරිද ලොබෙරේ දෙන්නේ මම යන් ඔය ගැන කතා කරන්නේ මම තව වෙන නෝන්ඩි යන් රෙද්ද ඩි එකට 10ක් තියලා රාත්‍රී දිඩින්ගල් සද්දෙකුත් එක්ක මාන්තයා මේ Netflix නෙවෙයි වාගේ ඇහිලා තින්නේ නේ කියන්නේ ඔයා මූවි එකක් බලන ගමන් දිටි ඔයා මූවි ගන්නේ මට පිස්සු එතරම් කිව්ව මේ මම හිතන්නේ ඔයා වෙන කෙනෙක් Netflix එක බලන ගමන් ඉතින් ඒවට ඇහිලා තින්නේ ඒක තමයි වෙලා තින්නේ Emotional damn it! කුරුණෑගල ඒක පැත්තට ගියාම ඒකේ ඉන්න මැර ලොකු අයියලා දැන්වත් මේක අපේ ඈ කෙනත් පදිලා නැහැ අපිට වැරුණොත් අපේ අයියලාට ධම්ම නැහැ මේකේ මගේ අක්කෙනෙක් වගේ බලන්න මේ කුරුණෑගලට යන්න එපා හරි කවුරුත් යන්න එපා කුරුණෑගල මේ සුදු තාත්තිලා අපේ ටෝක් කරන්න හන්ද සුදු තාත්තිලාගෙන් බේරෙන්න ඕන හරිද මේ ලේසි නෑ කුරුණෑගලට යන්න එපා මේ දකුණු කට්ටිය කෙලින්ම ගාලේ දාන්නේ මේ දකුණු කට්ටියටම හරිද කුරුණෑගල යන්න හිතන්නවත් ඒවා හරි කමනනම් බලන්න එපා
මොකක්ද බංගේ මේ ලංකාරෝ කතව මේලා තියෙන්නේ මට බැව අනේ බෑබට බෑ මට හුස්ම ගන්න මං යනෝ මට බෑ ඉක්මනට යා දන්නවා මට හොඳට මම හොඳම නළුවා හොඳම නිලිය මේ සම්මාන ටික අපේ ගෙදර සම්මාන විතරයි තියෙන්නේ අපේ අම්මා තාත්තගේ ඉඳලම මම පොඩි කාලේ ඉඳලා මම මොන්ටිසෝරි යන කාලේ ඉඳලා මට සම්මාන රාජ්‍ය සම්මාන හම්බෙච්ච නිලියක් මම රාජ්‍ය සම්මාන හරි රාජ්‍ය ඒ කිසිම මෙසේ සම්මානන්නේ රාජ්‍ය සම්මාන හම්බලා තින්නේ එයා තරම් මේ කප්පාවු කෙල්ලෙන්නේ නැහැ මේ ලෝකේ අර ලොවෙද්ද වීඩියෝ කරන්නේ මෙතනින් ඉවරයි මචං හරිද ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ඉතින් වීඩියෝ එකට කැමති ඇති කියලා අර කියන්න දෙයක් නැහැ හරිද තව ඉතින් කියන්න ඕන දෙයක් තමයි ඉතින් මම මාසෙකට එකපාරක් වගේ බැලුවේ අපේ දැන් ෂෝට් ෆිල්ම් මේ මූවි channel එකක් කරනවානේ ඒකේ දැන් අපි දාන මූවි එකක් අපි රියැක්ටිං මම රියැක්ට් කරන වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක මාසෙකට එකපාරක් වෙන්න පුළුවන් මාසෙකට දෙපාරක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කැමතිද කියලා බලන්න ඉතින් මම ඒක දාන්නම්. ඔයගොල්ලෝ කැමති නම් කමෙන්ට් එකක් දාන්න යටි ඒක හොඳයි නැත්ද මොකක්ද කියලා දාන්න. හරිද? ඉතින් මම හිතනවාද වැඩි කතා කරන්න දෙයක් නැතුව ඇති කියලා. එහෙනම් මම ගිහලා එන්නම්. ඔගොල්ලෝ සෙරටම සුබම සුබ රාත්‍රියක් වේවා